ඩ්‍රයිවින් වලට ආපු ගෙදර මිස් එක්ක වුණු මාරෙම කතාවක් මේක. මිස්ගේ තාත්තා රට ගියාම වුණ සිද්ධියක්. හැබැයි ඇත්තම කතාවක්. මේ අපේ වීඩියෝ බලන කෙනෙක් අපිට එවපු එයාගේ කතාවක්. ඇත්ත කතාවක් නිසා මෙහි නම්ගම් වෙනස් කරලා තියෙන්නේ. ගමේ ඉඳලා කොළඹට එනකොට මගේ වයස අවුරුදු 24ක්. හිතේ තිබ්බේ ලොකු බලාපොරොත්තුවක්. කොළඹදී හොඳ ජොබ් එකක් කරලා පවුලට සහ ගමට වටිනාකමක් වෙන්න. ඒත් ටිකෙන් ටික දවස් ගෙවී යද්දී මගේ බලාපොරොත්තු වේලී යන්න ගත්තා. පොඩි කාමරයක තනි වෙලා සල්ලි නැතුව පිස්සු හැදෙන ගානට ආවා. මාමා කෙනෙක්ට මේ ගැන කිව්වම එයා කිව්වා ඕන මගුලක් කියලා ඩ්‍රයිවර් ජොබ් එකකට යමු කියලා. ඒ වෙලාවේ මට වෙන විකල්පයක් තිබුණේ නෑ. ඒ නිසා හරි මාමා සෙට් කරලා දෙන්න කියලා මම කිව්වා. කොළඹ ඇවිත් මම අරන් තියෙන්නේ ප්‍රයිවට් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. කම්පනි කීපයක්ම අයිති මහා ලොකු සල්ලිකාරයෙක්ගේ ඩ්‍රයිවර් විදිහට තමයි මාව තෝරගෙන තිබුණේ. පළමු දවස සර්ගේ ඔෆිස් එකේ වාතාවරණය පුදුම බලවත් පෙනුමක් තිබුණේ. සර් සරලයි. හැබැයි ඔහුගේ ඇස් දෙකෙන් ආවේ ලොකු අධිකාරී බලයක්. කොළඹ පාරවල් ගැන ඔයාගේ දැනුම මදි. කලින් ඩ්‍රයිවර් අයින් වෙන්න තව සති 2ක් තියෙනවා. මම බයික් එකක් දෙන්නම් තෙල් දීලා. දවල්ටයි රෑටයි බයික් එක පැදලා පාරවල් පුරුදු වෙන්න. මේ සති 2 ඔයාගේ පුහුණුව කියලා සර් කිව්වා. මමත් ගොඩක් සතුටු වුණා. සල්ලි දීලා පුහුණු කරවන. මම පුදුම කැපවීමකින් දවල්ටයි රෑටයි පාරවල් පුරුදු වුණා. කොළඹේ අස්සක් මුල්ලක් නෑර බලාගත්තා. සති 2කින් පස්සේ කලින් ඩ්‍රයිවර් මට බෙන්ස් කාර් එකේ සියලුම දේවල් පුරුදු කළා. මගේ වාසනාවට මම කාර් එක හොඳටම අල්ලගත්තා. මාස 3ක් ගෙවිලා ගියා. සර් මගේ වැඩ ගැන සෑහීමකට පත් වෙලා. පඩියත් වැඩි කරලා දෙන්නම්. නිතරම කොළඹ නවතින්න වෙන නිසා ඔයාට අපේ ගෙදරම ඉන්න පුළුවන් කියලා කිව්වා. ඒ වචන ටික මට කෝටි ගානක වටිනාකමක් වුණා. සර්ගේ ලෝකය මම දැක්කේ ඊට පස්සේ. ඒක මුදල් සහ බලය මත හැදෙන ලෝකයක්. සර්ට සල්ලි තිබ්බත් එයාගේ පවුල් ජීවිතය ආවුල් ගිහින්. සර්ගේ පවුලේ සිටියේ එයාගේ දියණිය විතරයි. එයාගේ අම්මා නොසිටි අතර දියණිය සමග තිබුණේ විධිමත් සම්බන්ධයක්. දියණිය මිස් එයා මාරම ලස්සනයි. පට්ටම පොෂ් ඇහැට කනට පේන කෙනෙක්. එයා මට කතා කළේ හැම වෙලේම නමින්. සර් ගෙදර ඉන්නකොට එයා හරිම නිහඬයි. ලොකු මහත්තයෙක්ගේ දියණිය වගේ. එයාගේ හැසිරීමේ තිබුණ කිසිම කෙනෙක්ට කඩාකප්පල් කරන්න බැරි ගාම්භීරත්වයක්. හැබැයි මට නිතරම දැනුනේ ඒ ලොකු ගේ ඇතුලේ ලොකු හිස්කමක් තියනවා වගේ. සල්ලි වලින් පුරවන්න බැරි හිස්කමක්. ඒ ගේ ලොකු වුණාට එයාගේ හදවතේ තියෙන්නේ පුංචි කාමරයක තනිකමක් කියන හැඟීම මට නිතරම ආවා. ඔහුම වැඩ කරගෙන ඉද්දී මාස 8ක් විතර ගෙවිලා ගියා. සර්ට හදිසියේ බිස්නස් වැඩකට සති 2කට රට යන්න සිද්ධ වුණා. මිස්ටර් වීසා රිජෙක්ට් වෙලා තිබුණ නිසා සර්ට තනියම යන්න වුණා. සර් රට යන නිසා ගෙදර වැඩ කරන අය දෙන්නත් නිවාඩු දුන්නා. සර් ගියාට පස්සේ මිස් සහ මම විතරයි ගෙදර හිටියේ. ඒ නිසා මිස්ට කෑම ගෙනත් දෙන වැඩේ වගකීම මට පැවරුණා. මම උදේට විතරක් ඇවිත් වැඩ කරලා යන විදිහට කතා කරගෙන තිබුණේ. තාත්තා රට ගියපු දවසේම රෑ මිස් මට කතා කරලා කිව්වා එයාට කෑමට එළියට යන්න ඕන කියලා. මට හිතුණා මිස් කොහොමද තනියම කියලා අපි ගියේ කොළඹ හොඳම මිල අධික රෙස්ටෝරන්ට් එකකට. මේසේදී මම දැක්කේ වෙනමම මිස් කෙනෙක්ව. එයා පුදුම විදියට හුරතල් වුණා. පොඩි කෙල්ලෙක් වගේ. එයාගේ ජීවිතේ විස්තර, ආසාවල්, තාත්තා එක්ක තියෙන සම්බන්ධයේ හිස්තැන් ගැන එයා මට කිව්වා. එදා තමයි මම මුලින්ම දැනගත්තේ සල්ලි පිරලා තිබුණට මිස්ගේ ජීවිතය කොච්චර දුරට හිස්ද කියලා. කාලා ඉවර වෙලා මිස් කිව්වා එයාට ක්ලබ් එකකට යන්න ඕනේ කියලා. ඒකට තනියම කෙල්ලෙක්ට යන්න බෑනේ. ඩ්‍රයිවර් වුණාට කමක් නෑ මාව ඇතුළට ඇදගෙන යන්න. මට එයාගේ සහායකයා වගේ හැසිරෙන්න ඕනේ කියලා කිව්වා. මම පුදුම වුණා. එතන ක්ලබ් එක ළඟදී මම පුරුදු විදිහට පිටිපස්සෙන් යන්න ඇදුවා. එයා එකපාරටම හැරිලා මගේ අතින් අල්ලලා මගේ යාළුවා වගේනේ ඉන්න කිව්වේ කියලා සැර කළා. ඒ අතින් ඇල්ලීම මගේ මුළු ඇඟේම විදුලි සැරයක් වගේ සංවේදනයක් වගේ දොල ගියා. මගේ හදවතේ වේගය වැඩි වුණා. මිස්ට ඒක තේරිලා වගේ. මගේ ඇස් දිහා බලලා ඇහුවා මොකද මෙහෙම සමීප වී නැද්ද?
පොඩි කොල්ලා කියලා. මං කිව්වා නෑනේ කියලා. එහෙම කිව්ව ගමන් එයා මගේ උරහිසට තට්ටු කරලා අනේ පව් කියලා කියාගෙන මාව ඇදගෙන ගියා. ක්ලබ් එක ඇතුලේ අපි හොඳට විනෝද වුණා. මිස් මාත් එක්කම කයියක ගහ හිටියා. එයාගේ ලිමිට් එකට බීලා මාත් එක්කම ගියා ඩාන්ස් කරන්න. ඩාන්ස් ෆ්ලෝ එකේ සෙනග අතරේ එයා මගේ ළඟටම වෙලා නටන්න ගත්තා. ඒ වෙලාවේ මට දැනුනේ කලින් කවදාවත් නොදැනුණ ආකාරයේ සමීප සහ චිත්තවේගී ඇඟීමක්. මගේ මුළු අවධානයම තිබ්බේ එයා ළඟ. රෑ 11ට විතර ගෙදර ආවා. මිස් බොහෝසේ විඩාපත් වගේ. මං එයාව එයාගේ රූම් එකට දාලා යන්න හදද්දිම එයාගේ නිදන කාමරේ දොර ළඟට ගිය වෙලේම මිස් මගෙන් ඇහුවා කොහෙද යන්නේ මෙහෙ එනවා කියලා. මම ළඟට ගියාම එයා මගේ අතින් අල්ලලා අද රෑට තව ටිකක් කතා කර කර ඉන්න කියලා කිව්වා. අපි දෙන්න එකිනෙකාගේ දෙනෙත් දෙස බලාගෙන හිටියා. ඒ බැල්මෙන් ඒ මොහොතේ තිබුණ තනිකම අවධානය සහ අප දෙදෙනා අතර වර්ධනය වෙමින් තිබුණු සමීප චිත්තවේගීය බැඳීම මට තේරුම් ගියා. එදා රෑ මිස් සහ මම බොහෝ වෙලාවක් කතා කරමින් සිටියා. ජීවිතේ තනිකමෙන් මිදීමට අප දෙදෙනාම එකිනෙකාගෙන් සහයෝගය ලබා ගත්තා. ඊළඟ දවසේ උදේ පාන්දරම එයා හිටියේ මුකුත් වෙලත් නැති ගානට. එදා රෑ අපි කෑම හැදුවේ එකට. හරිම සතුටින්. ඒ වෙලාවේ මිස් හිටියේ මගේ හොඳම යාළුවා වගේ. මිස් මගේ ගම ගැන මගේ ජීවිතය ගැන අලුත් විස්තර අහලා දැනගත්තා. කෑම කන ගමන් එයා කිව්වා තාත්තා එනකන් නයනයි ඒක එයාගේ නම. ඔයයි විතරයි ඉන්නේ. ඒ නිසා මේක රහසක් තියාගමු කියලා. ඒ සති දෙක පුදුමාකාර බැඳීමක් ඇති කරගත්තා. අපි හවසට ෆිල්ම් බැලුවා. දවල්ට කෑම ගෙනත් දීලා මම කතා බහ කර කර හිටියා. මම එයාගේ රියදුරු වුණත් ඒ සති දෙකේදී මම එයාගේ ජීවිතයේ තනි නොවන චිත්තවේගීය සහකාරයා බවට පත් වෙලා හිටියා. ඒ සති දෙක මගේ ජීවිතයේ අමතක නොවෙනම කාලයක් වුණා. මම කොළඹ ඇවිත් තනිකමෙන් හිටපු කෙනෙක්. එයා ධනයෙන් පිරීලා හිටියත් ආදරේ නැතුව හිටපු කෙනෙක්. අපි දෙන්න එකිනෙකාගේ හිස්තැන් චිත්තවේගීව පුරවගත්තා. කෙසේ වෙතත් මේ සමාජීය වශයෙන් වැරදි වූ ගැඹුරු චිත්තවේගීය බැඳීමක් බව අප තේරුම් ගත යුතුව තිබුණි. අවසානයේදී සර් එන දවස උදා වුණා. සර් එනකොට මිස්ගේ මුහුණේ තිබ්බේ කලින් තිබ්බ බැරෑරුම් ගතිය. එයා නැවතත් ලොකු මහත්තයාගේ දියණිය බවට පත් වුණා. සර් ඇවිත් මට කතා කරලා වැඩ හොඳට කරලා තියෙනවා නයනව හොඳට බලාගෙන කියලා මට ලොකු සල්ලියක් දුන්නා. ඒ වචනවල තිබුණේ නොදැනුවත්ම කියපු ලොකු උපහාරයක් වගේ හැඟීමක් මගේ හිතට ආවා. ඊට පස්සේ හැමදේම කලින් වගේම සාමාන්‍ය වුණා. මම රියදුරු මිස් හාම්පුතාගේ දියණිය ඒත් අපි දෙන්න අතරේ රහසක් තිබ්බා. මම එයාගේ ගාම්භීරත්වය පිටුපස තිබුණු හුරතල් කෙල්ලව දැක්කා. එයා මගේ දුප්පත්කම පිටුපස තිබුණු සමීප සහකාරයාව දැක්කා. පාරේ යනකොට ඇස් හමු වෙනකොට ඒ ඇස්වල තිබ්බේ අර අමතක නොවන සති දෙකේ මතකයන් විතරයි. එය අප දෙදෙනාටම අයිති වූ චිත්තවේගීය රහසක් පමණි. මම ඒ සිද්ධවීම් ගැන හිතුවේ හරිම ගැඹුරින්. මේ කතාවේ මම දැනගත්ත ලොකුම දේ තමයි සල්ලි කියන්නේ සතුට නෙවෙයි කියන එක. ලෝකෙට පේන ලොකු සල්ලිකාරයෙක් වුණත් සර්ගේ ගෙදර තිබ්බේ ලොකු හිස්කමක්. ඒ හිස්කම තමයි මිස්ස පොඩි කොල්ලෙක් වගේ හිටිය මගේ ළඟට ගෙනාවේ. සැබෑ ආදරය සහ අවධානය කියන්නේ වැඩිහිටියන්ටත් අත්‍යවශ්‍ය දෙයක්. මුදල් වලින් පුරවන්න බැරි තැන තමයි හදවතේ තියෙන්නේ. කෙසේ වෙතත් අප තනිකමින් සිටියත් අපගේ අවශ්‍යතා සමාජීය වශයෙන් වැරදි මාර්ගවලින් සෙවීම සදාචාර විරෝධී ක්‍රියාවක් බව අවබෝධ කර ගැනීම වැදගත්ය. මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ සර්ට සහ මිස්ටේ අහිමි වුණු ආදරය සහ සැබෑ බැඳීම නැවත හොයාගන්න ලැබෙන්න කියලා. මොකද පෞල් ජීවිතය කියන්නේ සල්ලි වලින් හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හදවත් වලින් තනන බැඳීමක්. ඒක මගේ රස්සාවක් විතරක් නෙවෙයි. මගේ ජීවිතයට ලොකු පාඩමක් ඉගැන්නුවා. සැබෑ බැඳීම් වල වටිනාකම තේරුම් ගැනීමට මම අත්දැකීම මට උපකාරී විය.